දුවේ පුතේ එතකොට ඔයාලට O level පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ දෙවන ප්‍රශ්නය විදිහට ගොඩක් වෙලාවට මිනුම් පාඩම මූලික කරගෙන තමයි ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ. ඉතින් පුතේ මේ මිනුම් පාඩම මූලික කරගෙන ප්‍රශ්න අහද්දී අපෙන් බහුල ලෙස අහන ප්‍රශ්නයක් තමයි මේ පරිමිතිය සහ වර්ගඵලය ආශ්‍රිත ගණන්. එතකොට මේ වගේ ගණන් වලට බොහොම පහසුවෙන් ලකුණු 10ක් ගන්න කොහොමද කියලා අද අපි බලමු. ඉතින් පුතේ දැන් අපි කතා කරන්න යන්නේ 2024 O level විභාගයට ආපු ප්‍රශ්නේ. ඉතින් මේ බලන්න මේ වගේ ගණන් කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. පරිමිතිය ගණනක් නම් පුතේ, හරි පරිමිතිය ගණනක් නම් මගේ පරිමිතිය කියන වීඩියෝ එකෙත් ඇති, පරිමිතිය හොයන විදිය කියන වීඩියෝ එකෙත් ඇති අපි කොහොමද මේ හොයන්නේ කියලා. හරි අපි ගානට යන්කෝ. රූපය දැක්වෙන්නේ ABC ඍජුකෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසකින් අන්න ඍජුකෝණී ත්‍රිකෝණාකාර කියන කොටස ඊටාම වැදගත් පුතේ. හා කේන්ද්‍ර කෝණය අංශක 90ක් වූ ඍජුකෝණී ත්‍රිකෝණයක් විතරක් නෙවෙයි. කේන්ද්‍ර කෝණය අංශක 90ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරයෙන්ුත් බිම් කොටසකුත් තියෙනවා. නොම එළවලු පාත්තියක් ඔය වගේ නොයෙකුත් කැටයම් දාලා හරිද? අයිසිං දාලා හැඩ වැඩ කරලා හදලා තියෙන අවසානෙට සාමාන්‍ය තොරතුරු ටිකක්. හරි? ඇතුලේ බැලුවම තියෙන බටර් කේක් එකක්. හැබැයි වටෙන් බැලුවම මේ අයිසිං දාලා හැඩ වැඩ කරලා මේක වවාගෙන කාලා තියෙන පුතේ. හරි. පළවෙනි ප්‍රශ්නේ අහනවා AD සමානයි 7 මීටර්ලු. ඉතින් අපි මේක දාගමු AD සමානයි 7 මීටර් කියලා. ඒ කියන්නේ මෙයානේ. ඉතින් පුතේ ඔයාලට තේරෙනවා මේ දීලා තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ ACD කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙයා 7යි නම් මෙයාත් 7 වෙන්න ඕනේ. ඇයි මේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ වූ අරය. හරි? ACD කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ C සිට D තෙක් මායිම දිගේ වැටක් හදනවා. දැන් මේ ලොලු පාත්තියක් ලෝනේ මේ තියෙන්නේ. ඉතින් මේ C සිට D තෙක් මෙන්න මේ මායිම දිගේ වැටක් හදන්න ඕනේ. අපි දන්නවා වැටක් කියන්නේ වටේ දිගනේ. අපි පරිමිතිය කතා කරද්දී කිව්වේ වැටේ දිග කියලා කිව්වත් කමක් නැහැ කියලා නේද? සාමාන්‍යයෙන් වැටක් හදන්නේ වටේ. හරි? එතකොට වටේ දිග. ඉතින් අපෙන් අහන්නේ බලන්න පුතේ වැටේ දිග අහන්නේ. හරි? ඉතින් මොකද්ද මේ අපි හොයන්න ඕනේ? CD ඡාප දිග හෙව්වනම් හරි නේද පුතේ? CD ඡාප දිග හෙව්වනම් හරි නේද? ඉතින් අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද පුතේ? වෘත්තයකින් කොටසක්. ඉතින් අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් අංශක 360ක් තියෙනවානේ ලක්ෂයක් වටා කෝණවල එකතුව විදිහට අරගෙන. ඒතර සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් ඇතුලේ අංශක 360ක් තියෙනවා. අන්න සම්පූර්ණ වෘත්තය ගන්න අවස්ථාවේ වටේ දිග හොයන්න. එහෙම නැත්නම් පරිධිය හොයන්න අපි භාවිතා කරන සූත්‍රය තමයි 2πr. එතකොට වෘත්තයකින් කොටසක් එහෙම නැත්නම් අංශක 90ක් වන අවස්ථාවකදී කොච්චර ප්‍රමාණයක්ද වටේ දිග විදිහට එන්නේ කියලා බලන්නයි තියෙන්නේ. හරි? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? එච්චරයි. ඉතින් අපි දන්නවා මේවා සුළු වෙලා යනවා පුතේ. බිඳුවට බිඳුව කැපිලා ගිහිල්ලා නම් වරක් 1යි නම් වරක් 4යි කියලා බෙදිලා යනවා. ඒතර 4න් 1 ගුණ කිරීම හරි 2යි පයි විදිහට 7න් 22 කියලා ගන්න කියලා තියෙනවා පුතේ යාලා මේ 7න් 22 ගන්න කියලා තියෙනවා. මෙතන අරය කීයද? අරය මීටර් 7නේ. හරිම ලේසි. බලන්න 4 කැපිලා ගිහිල්ලා දෙවරක් 1 2යි දෙවරක් 2 4යි කියලා කැපිලා ගිහිල්ලා අපෝ මේ දෙකත් මේ විදිහට කැපිලා ගිහිල්ලා අවසානට පුතේ කීය දෙන්නේ 11යි මීටර සෙන්ටිමීටර නෙමෙයි 11යි මීටර කියලා අවසානට උත්තරේ එනවා. එහෙනම් වැටේ දිග කීයද? අවසානට ඔයා ලියන්න ඕනි වැටේ දිග සමානයි 11යි මීටර. දැන් පුතේ දෙවනි ප්‍රශ්නේ අහනවා ACD බිම් කොටසේ වර්ගඵලය හොයන්න. ඉතින් ACD කියන්නේ නැවතත් මොකද්ද පුතේ? කේන්ද්‍රික ඛණ්ඩයක්. අන්න කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ අර විදිහටමයි නේද? සම්පූර්ණ වෘත්තයක් සඳහා වර්ගඵලය හොයන සූත්‍රය πr වර්ග නම් වෘත්තයකින් කොටසක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද? හරි. ඒ විදිහට අපිට හොයන්න පුළුවන් ACD වර්ගඵලය සමානයි. අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක් වන අවස්ථාවේ වෘත්තය ඇතුලේ අංශක 360ක් තියෙනවා. එහෙම වෙනකොට ඒ වෘත්තයේ වර්ගඵලය හොයන්න අපි භාවිතා කරන සූත්‍රය තමයි πr වර්ග. දැන් මේ අවස්ථාවේදී කේන්ද්‍රික කෝණය කීයද? අංශක 90යි. එතකොට අපි දන්නවා 90 බෙදීම 360 මේ වගේ භාග ගැන සරලම භාග ගැන අවබෝධයක් තියාගන්න. එක බෙදීම 4යි ගුණ කිරීම. පයි විදිහට ගන්න කියනවා 7 22යි. මෙතන නැවතත් අරය කියන්නේ 7යි 7 වරක් 7.
නිකන් 7 විතරක් දාලා බෑ පුතේ. r වල වර්ගය කියන්නේ වර්ග සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? යම්කිසි සංඛ්‍යාවක් m සංඛ්‍යාවෙන්ම ගුණ වීමෙන් ලැබෙන අගය. එතකොට අපිට මේ විදිහට මේ දෙක සුළු කරගන්න පුළුවන්. මොකද මේ 7 7න් බෙදුනම 1යි කියලා කැපෙනවා. ඊළඟට අපි දන්නවා දෙවරක් 2 4යි, දෙවරක් 11 22යි. එතකොට 11 වරක් 7 තවදුරටත් මෙතන අපිට සුළු කරන්න බෑ පුතේ. ඉතුරු නොවන විදිහට දශම සංඛ්‍යාවක් එනවා මේක සුළු කරොත්. ඊට වඩා හොඳයි දශම එන්න කලින් අපි ගුණ කිරීම කරලා අවසානට බෙදුවොත් නේද? 11 වරක් 7 77යි, 77 බෙදීම 2 අවසාන උත්තරේ මොකද්ද? 38.5යි. හැබැයි හොඳට මතක තියාගන්න පුතේ වර්ගඵලයක් අහලා තියෙන නිසා අවසාන පිළිතුර වර්ග ඒකක වලින් තියන්න ඕන. වර්ග මීටර වලින් තිබ්බොත් වර්ගඵලය එන්නේ වර්ග මීටර වලින්. සෙන්ටිමීටර වලින් තිබ්බොත් වර්ගඵලය එන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. එතකොට උත්තරේ මොකද්ද පුතේ? එහෙනම් ACD බිම් කොටසේ වර්ගඵලය සමානයි 38.5යි වර්ග මීටර. ඔන්න පුතේ ඊළඟට මරු ගානක් තියෙනවා. ඊළඟට මරු ගානක් තියෙනවා. බලන්න ABC බිම් කොටසේ වර්ගඵලය මේ ABC කියන්නේ කවුද? ත්‍රිකෝණයක් නේ. මෙයාගේ වර්ගඵලය දීලා තියෙනවා. 42යි වර්ග මීටර නම් BC දිග සොයන්න. මෙන්න මෙයාගේ දිග තමයි අහන්නේ. හරි? එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? අපි දන්නවා භාගයයි ආධාරක පාදයේ දිග ගුණ කරන්න ඕනේ ලම්බ උසෙන්. නේද? ආධාරක පාදයේ දිග ලම්බ උසෙන් ගුණ කරන්න. ලම්බ උස කියන්නේ මොකද්ද ළමයි? ආධාරක පාදයට හරියටම අංශක 90කින් අදින රේඛාව නේද? එහෙනම් AC කියන්නේ මේ ත්‍රිකෝණයට අදාළ ලම්බ උස. BC තමයි ආධාරක පාදය වෙන්නේ. ඉතින් ළමයි ඔයාලා සූත්‍ර කියන පාඩම ඉගෙන ගන්නවා නම් මේ අවසරේදී නේද? එතනදී දැන් මේ එක් රාශි දන්නවනම් වර්ගඵලය කියන එක අපි දැන් දන්නවා. භාගය කියන්නේ නියත පදයක්. ආධාරක පාදයේ දිග තමයි අහන්නේ ලම්බ උස දන්නවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවක අපිට මේක පාවිච්චි කරලා ආධාරක පාදයේ දිග ඉතාලම ලේසියෙන් හොයන්න පුළුවන්. බලමු වර්ගඵලය 42යි වර්ග මීටර. භාගයේ හැමම තියන්න. ආධාරක පාදයේ දිග වෙනකොට අපි ලියාගමු BC කියලා. හරි? ලම්බ උස කීයද? 7යි. මේක සෙන්ටිමීටර නෙමෙයි පුතේ මෙතන වැරදිලා. මෙතන මීටර නේ. 7යි මීටර. හරි? එතකොට BC තනි කරගන්න මේ හැම එකක්ම අනිත් පැත්තට ගෙනියන්න. බෙදීමක් විදිහට තියෙන ඒවා ගුණ වීමක් විදිහට එහා පැත්තට යන්නේ. ගුණ කිරීමක් තියෙන ඒවා බෙදීමක් විදිහට අනිත් පැත්තට එන්නේ නේද? 42 වාරයක් 2 බෙදීම 7 සමානයි. සාමාන්‍යයෙන් පුතේ ඔයාලා උත්තර පත්‍ර ලියද්දි වෙන මේ සමාන ලකුණු එක කෙලින් තියාගන්න වග බලා ගන්න. මොකද උත්තර පත්‍ර පරීක්ෂකවරු පිළිවෙල සඳහා පිළිවෙලට තියෙනවා නම් ඔයාලගේ වැඩ ගැන හොඳ අවබෝධයක් හොඳ පැහැදීමක් උත්තර පත්‍ර පරීක්ෂකවරු ගාව තියෙනවා. ඉතින් ඒක අපිට පහසුයි. හරි? උත්තර BC. ඉතින් මේ බලන්න 7 වරක් චක්‍රය මතක නම් 7 වරක් 1 7යි 4ක් 6 42යි. ඉතින් BC දිග මේ විදිහට මාරු කරලා ලියන්න පුළුවන්. BC දිග සමානයි කීයද? 12යි මීටර. 12යි මීටර. ඕනනම් ඉතින් චෙක් කරගන්න ආපහු 12 වරක් 7 කීයද කියලා බලලා. හරි? ඒක දෙකෙන් බෙදුවා නම් අපිට උත්තරේ එනවා නේද? 12 වරක් 7 අපි දන්නවා 84යි. 84 දෙකෙන් බෙදුවම 42යි වර්ග මීටර. හරිම ලේසි ළමයි මේවා. ඔන්න දැන් පුතේ මරු ගානක් අහන්න. මේ බලන්නකෝ. කේන්ද්‍රික ඛණ්ඩාකාර බිම් කොටසේ වර්ගඵලය මෙන් ඒ කියන්නේ මෙන්න මේ ACD කොටසේ වර්ගඵලය වගේ තුන් ගුණයක වර්ගඵලයක් ඇති ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසත් BC එක් පාදයක් වන විදිහට දැන් මෙන්න මේ BC එක් පාදයක් වන විදිහට මෙන්න මේ පැත්තෙන් ඈඳන්නලු යන්නේ. හරි? ඒ කියන්නේ දැන් ඉරවලු පාත්තිය ටිකක් පුරුල් කරගන්න යන්නේ මෙයා. එම ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසේ පළල සොයා එහි මිනුම් සහිත දල සටහනක් ඊත රූපයෙන් අඳින්න. ඇයි මේ පළලක් ආන්නේ? ඒ කියන්නේ මේ BC කියන්නේ එක පාදයක්නේ. ඍජු කෝණාශ්‍රයට අදාළ BC කියන්නේ එක පාදයක්. ඉතින් පුතේ BC කියන්නේ අනිවාර්යෙන් මේ ඍජු කෝණාශ්‍රයට අදාළ දිග වෙන්න ඕනේ. මොකද පළලනේ අහන්නේ. ඒ කියන්නේ අපි නිකන් දල වශයෙන් ඍජු කෝණාශ්‍රයක් කොහොම ඇඳොත් ඔන්න ඔය විදිහට තමයි පුතේ ඇඳින්නේ. සමාන වගේ. චිත්‍ර නම් එච්චර හොඳට නෑ. හරි. මේ කොටස එන්නේ හරි ඔන්න ඔය විදිහට තමයි ඇඳෙන්නේ පුතේ. හරි. ආපහු ගෙලින් එන්නේ නැහැ. හරි. ඔන්න අපෙන් අහනවා දැන් මේ බලන්න ACD වර්ගඵලය වගේ තුන් ගුණයක්. ඉතින් අපි දන්නවා මොකක්ද ACD වර්ගඵලයට අපිට ආවේ? ACD වර්ගඵලයේ විදිහට ආවා මතක ඇති පුතාලා නේද? 77 බෙදීම 2 එහෙම නැත්නම් 38.5යි වර්ග මීටර. ඉතින් මේ වගේ තුන් ගුණයකින් යුතු වර්ගඵලයක් තමයි මෙන්න මේ අලුතෙන් එක් කරන කොටසට තියෙනවා කියලා කියන්නේ. ඉතින්
ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රයක මම ඔක්කොම ලියන්න නැතුව ඉන්න. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය සමානයි අපි දන්නවා නේද? දිග ගුණ කිරීම පළල. ඉතින් ඍජුකෝණාශ්‍රය දැන් මේ කියන ඍජුකෝණාශ්‍රය වර්ගඵලය විදිහට කීය දෙන්නේ? 77 බෙදීම 2 වාරයක් 3. අපි දන්නවා දිග නේද? BC පාදයේ දිග තමයි දිග. BC දිග අපිට කීයද ආවේ පුතේ? 12යි කියලා ආවේ නේද? 12 වාරයක් පළල. ඉතින් 77 බෙදීම 2 කියන අගය 3 ගුණ කරලා 12න් බෙදුවා නම් අපිට පළල සඳහා ලැබෙන අගය එනවා. පළල සඳහා ලැබෙන අගය එනවා. ඉතින් අපිට මේ විදිහට බෙදන්න පුළුවන් පුතේ. 3ක් 1යි 3ක් 4යි. හරි. ඒතර අවසානට අපිට බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් ඉතුරු වෙන අපි බලමු. ඉතින් පුතේ අපිට පළල සඳහා අගය කීය දෙන්නේ? පළල සඳහා අපිට එනවා 77 බෙදීම 8ක් කියලා නේද? 77 8ෙන් බෙදන්න. මේ මොකක්ද තියෙන්නේ? විෂම භාගයක් තියෙන අපේ පුතේ. මේක අපිට පුළුවන් නම් මිශ්‍ර භාගයක් විදිහට තියන්න. අපි දන්නවා 77ට ආසන්න වශයෙන් 8 ඒවා 10ක් නෑ නේද? මොකද 8 වරක් 10 80යිනේ. එහෙනම් අනිවාර්යෙන් 9ක් තියෙනවා. 8 ඒවා 9ක් තියෙනවා. 8 වරක් 9 කීයද පුතේ? 72යි. ඉතුරුයි තව 5ක්. අන්න ඒක ලවයේ තිබ්බා. හරය එතකොට 8ම තමයි. එහෙනම් පළල විදිහට එන්නේ 9යි 8න් 5යි මීටර කියන එක. මේක දශම ස්ථානයක් විදිහට තියෙනවා නම් වඩා හොඳයි පුතේ. හරි. එතකොට මේ 77 කියන එක 8න් බෙදලා දශම සංඛ්‍යාවක් විදිහට තියන්නේ ඉතින් නේද? අපි දන්නවා 9යි දශම මේ 8 වරක් එක 8යි 8 වරක් 9 තමයි 72. ඉතුරුයි 5ක්. 50ට 8 වරක් කීයක් තියෙනවද? 6ක් තියෙනවා නේද? එතකොට 8 වරක් 6 48යි. ඉතින් දෙකක් ඉතුරු වුණා. 20ට 8 ඒවා තියෙනවා පුතේ කීයද? දෙකක්. 20ට 8 ඒවා 2යි. ඉතුරුයි 4ක්. 40ට 8 පුතේ 5යි. අන්න හරියටම උත්තරයක් එනවා. හරි. ඉතින් ඕක කොහොම ලියලා බෑ. අපිට මෙන්න මේ වගේ මේ මිනුම් සහිත දල සටහනන්නේ පුතේ. ඒතර හරි දිග තියෙන්න ඕනේ නෑ. මේ විදිහට අඩි රූල අරන් ඍජුකෝණාශ්‍රයන් මෙහෙම අතින් ඇදලා බෑ. අඩි රූල අරන් BC දිග වෙන විදිහට මෙන්න මෙතන පළල ලකුණු කරලා මේ විදිහට ඍජුකෝණාශ්‍රයක් සම්පූර්ණ කරලා මේ වගේ මිනුම් දාන්න ඕනේ. BC වල දිග 12යි මීටර. හරි. ඊළඟට මෙතන දිග කැමති නම් භාග සංඛ්‍යාවක් විදිහට තියන්න පුළුවන්. කැමති නම් දශම සංඛ්‍යාවක් විදිහට තියන්න පුළුවන්. 9.6225 මීටර. ඔන්න ඔහොම තිබ්බම් පුතේ මේක ඍජුකෝණාශ්‍රයක් කියලා පෙන්වන්න අවශ්‍ය නම් මේ විදිහට පංචක අණුව ලකුණු කරලා ওই විදිහට ගාන අවසන් කරගන්න පුළුවන්. අපි පුතේ මේ පැහැදිලි කිරීම නිසා විනාඩි 12ක් විතර ගියාට ඇත්තටම මේ ගාන හදන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. විනාඩි 5ක්වත් යන්නේ නැහැ. අපි හොඳට ප්‍රැක්ටිස් කරලා මේ වගේ ගණන් නැවත ප්‍රැක්ටිස් කරලා මේ ගානට යන වෙලාව උපරිම අවම කරගමු. හරි. අවමෙන්ම මේ ගාන හදලා O level වලට සුපිරි එකකට යමු.